බුදුදහමේ මූලික ඉගැන්වීම වෙන්නේ පටිච්ච සමුප්පාදය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පළමු සතියේදී අනුලෝම පටිලෝම වශයෙන් මෙය මෙනෙහි කළ බව සඳහන් වෙනවා. බුදුවරයෙකු ලොව පහළ වූවත් නැතත් පටිච්ච සමුප්පාද ධර්මය ලොව පවතිනවා. එය සදාතනික ධර්මතාවයක්. බුදුවරු මෙය අවබෝධ කරගෙන සමාජයට ඉදිරිපත් කරනවා. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ හේතුඵල ධම. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර සිටම විවිධ මත පැවතුණා. ඒ පිළිබඳව නිවැරදි ඉගැන්වීමක් සිදු කළේ බුදුරජාණන් වහන්සේ. ලොව පැවැත්ම සිදුවන්නේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයන් අනුවයි. එක් දෙයක් ඇතිවීමට තවත් හේතු කිහිපයක් බලපානවා. සෑම පුද්ගලයෙකුටම වස්තුවකටම සිද්ධියකටම හට ගැනීමට ඒ වගේම පැවැත්මට හේතු රාශියක් බලපාලා තියෙනවා. තනි හේතුවකින් හෝ එක් ක්‍රියාවකින් පමණක් ලොව කිසිවක් පවතින්නේ නැහැ. පටිච්ච සමුප්පාදයෙන් පැහැදිලි වන්නේ හේතු රාශියක් තුලින් ලොව පුද්ගලයා සහ වස්තු හට ගැනීමත් පැවැත්මත් සිදුවන බවයි. අපි ඒ ගැන සරල නිදසුනක් අරගෙන බලමු. ගස, දක්ෂ ළමයා, අදක්ෂ ළමයා. ගසක් හටගන්නේ බීජ, පස, ජලය, පොහොර, හිරුවෙලිය කියන සාධක හේතු වීමෙන්. දක්ෂ සිසුවෙකු ඇතිවීමට හේතු සාධක වන්නේ ගුරුවරුන්ට කීකරු බව, ගුරු උපදෙස් පිළිපැදීම, උනන්දුව, විෂය වැඩ අතපසු නොකර සිදු කිරීම යන කාරණා. ඒ වගේම අලසකම, ගුරුවරුන්ට අකීකරුකම, විෂය වැඩ අතපසු කිරීම, ගුරු උපදෙස් නොපිළිපැදීම යන හේතු හින්දා පන්තියක අදක්ෂ ළමයෙක් බිහි වෙනවා. බුදුදහමේ පටිච්ච සමුප්පාදය මගින් යමක් හට ගැනීමට සහ පැවැත්මට හේතු රාශියක් බලපාන බව දැක්වෙනවා. එමෙන්ම හේතු නැති කිරීමෙන් ඵල හට නොගන්නා බවත් දක්වා තියෙනවා. පටිච්ච සමුප්පාද න්‍යාය කෙටියෙන් මේ විදියට දැක්වෙනවා. ඉමස්මින් සති ඉදන් හෝති. මෙය ඇතිකල්හි මෙයද ඇතිවේ. ඉමස්ම උප්පාද ඉදන් uppajjati. මෙය ඉපදීමෙන් මෙයද උපදී. ඉමස්මින් අසති ඉදන් නහෝති. මෙය නැති කලෙහි මෙයද නොවේ. ඉමස්ම නිරෝධා ඉදන් නිරුජ්ජති. මෙය නැතිවීමෙන් මෙයද නිරුද්ධ වේ. ඒ අනුව ඕනෑම ඵලයක් හට ගැනීමට හේතු රාශියක් බලපාන බවත්, හේතු නැති කල ඵල හට ගැනීමක් සිදු නොවන බවත් පැහැදිලි. ඒ සංකේත මගින් මේ විදියට හඳුන්වන්න පුළුවන්. ඒ ඇති කලෙහි බී වෙයි. ඒ ඉපදීමෙන් බී උපදී. ඒ නැති කලෙහි බීද නොවේ. ඒ නිරුද්ධ වීමෙන් බීද නිරුද්ධ වෙයි. උදාහරණයක් විදියට අපි ඒ කියලා කියන්නේ බීජයක් කියලා හිතමු. බී කියලා කියන්නේ පැලයක් කියලා හිතමු. ඒ කියන බීජය නැත්නම් බී කියන ඵලය හටගන්නේ නැහැ. සෑම සිදුවීමකටම හේතු තියෙනවා. ඒ වගේම ප්‍රතිඵලවලටත් හේතු තියෙනවා. බුදුදහම පුරාම තියෙන්නේ ගැටලු හා ප්‍රතිඵලවලට හේතු පැහැදිලි කිරීමක්. උපතිස්ස පරිබ්‍රාජකයා අස්සජි තෙරුන් වෙත ගිහිල්ලා බුදුදහම කියන්නේ කුමක්දැයි විමසුවා. එතකොට අස්සජි හිමියෝ මේ විදියට ගාථාවක් දේශනා කළා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ. තේසං චයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ. එහි අර්ථය වෙන්නේ හේතුවකින් හටගන්නා යම් ඵලයක් වේද එම හේතුවත් ඒවායේ පැවැත්මත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන බවයි. බුදුදහමේ පටිච්ච සමුප්පාද ධර්මතාවය තුලින් පුද්ගල සංතානගත දුක එවැගේම සමාජගත දුක කියන අංශ දෙක විග්‍රහ කරලා තියෙනවා. බුදුදහම ගැඹුරු විදියට දක්වලා තියෙන්නේ පුද්ගල සංතානගත දුකට හේතු විග්‍රහ කිරීමයි. සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පළමු සතියේදී බෝධි මූලයේ වැඩ සිටිමින් පටිච්ච සමුප්පාදය මුල සිට අගටත් අග සිට මුලටත් මෙනෙහි කළා. එය පුද්ගල සංතානගත දුක විග්‍රහ කරන ද්වාදසාකාර හෙවත් අංග 12කින් යුතු පටිච්ච සමුප්පාදය. ඒ අනුව සංසාර පැවැත්මට මූලිකම හේතුව අවිද්‍යාව හෙවත් චතුරාර්ය සත්‍ය නොදැනීමයි.
ඒ අනුව ඒ අංග 12 මෙලෙස හඳුන්වන්න පුළුවන්. අවිජ්ජා, සංඛාර, විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණ ලෙස. දැන් අපි මේ එක එකක් විස්තරාත්මකව විමසා බලමු. අවිජ්ජා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැනීම. සංඛාර කියලා කියන්නේ තුන්දොරින් කරන පින්පව්. විඥාන කියලා කියන්නේ මව් කුස තුල පිළිසිඳ ගන්නා සිත. නාම රූප කියලා කියන්නේ රූප සහ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන චෛතසික. සලායතන කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය සහ මනස කියන ආයතන 6ට. පස්ස කියලා කියන්නේ කලින් සඳහන් කළ ආයතන 6ට අදාළව රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම යන අරමුණුත් ඒ සමගම ඇතිවන විඥානයත් එකට හැපීමයි. වේදනා කියලා කියන්නේ ස්පර්ශය තුලින් ඇතිවෙන සැප, දුක හෝ මධ්‍යස්ථ වේදනාව. තණ්හා කියලා කියන්නේ විඳීම. එහෙම නැත්නම් වේදනා නිසා රූපාදියට ඇලොම් කිරීමයි. ඒ වගේම උපාදාන විදියට අපි හඳුන්වන්නේ තණ්හාව හේතුවෙන් ඇතිවන දැඩිව අල්ලා ගැනීම. භව කියලා කියන්නේ උපාදානයේ හින්දා කරන කර්ම හේතුවෙන් භවයකට වෙන්වීම. ජාති කියලා කියන්නේ කර්මයේ හින්දා මිනිස්, තිරිසන්, දේව ආදී වශයෙන් ලබන උපත. ජරා මරණ කියලා කියන්නේ උපත ලැබීම හේතුවෙන් වයසට යාම, ලෙඩවීම, මරණය ආදී දුක් ඇතිවීම. මේ අනුලෝම වශයෙන් දැක්වීමයි. එකක නැතිවීමෙන් අනෙකේ නැතිවීම දැක්වෙන ක්‍රමය තමයි පටිලෝම පටිච්ච සමුප්පාදය කියලා හඳුන්වන්නේ. දහම් පාසලේදී වගේම පාසලේදී අපි ගිහි පැවිදි චරිත කතා ඉගෙන ගන්නවා. චරිත කතා ඉගෙන ගන්නේ ඒවයේ තියෙන උසස් චරිත ලක්ෂණ චරිතායතනය කර ගැනීමට. බෞද්ධ කාන්තාවන් අතර ශ්‍රේෂ්ඨ කාන්තාවක් වුණු යසෝදරාව පිළිබඳව අපි අද ඉගෙන ගනිමු. යසෝදරාව මහාමායා දේවියගේ සහෝදරියෙක් වුණු සුප්‍රබුද්ධ රජතුමාගේ සහ අමිතා බිසවගේ දියණිය. ඇය රූපයෙන් සහ ගුණයෙන් උසස් තැනැත්තියක් ලෙස ප්‍රසිද්ධ වෙලා හිටියා. ඇගේ රූපශ්‍රිය හින්දම ස්වර්ණ බිම්බය යන අරුතින් බිම්බාදේවි යන අපර නාමයෙන්ද ප්‍රසිද්ධ වුණා. ජාතක පොත් වහන්සේට ඇතුළත් ජාතක කතාවල සඳහන් වන ආකාරයට යසෝදරාව බුදු බව පතන බෝසත්වරයෙකුට ස්වාමි දියණියක වීමට ප්‍රාර්ථනා කරගෙන පැමිණි තැනැත්තියක්. සඳකිඳුරු ජාතකයේදී බෝසතුන්ගේ දිවි ගැලවූ සඳකිඳුරිය ඇයයි. වෙසතුරු අත්භවයේදී මිහිකත ගුගුරුවාගෙන තම දරුවන් දන් දීලා දාන පාරමිතාව පිරීමට සහාය දුන් මන්ත්‍රී දේවිය ඇයයි. මේ විදියට තම ස්වාමියාට බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කර ගැනීමට තම ජීවිතයේ බොහෝ දේ කැප කළ උත්තමාවියක් ලෙසත් යසෝදරාව හඳුනා ගන්න පුළුවන්. රාජ්‍ය දන් දුන් විට ඇයත් රජසැප හැර දැමුවා. මහානදම් පුරන විට ඇයත් හිමියා සමග වල්වැද දුක් විඳිමින් බෝසතුන්ට උවටැන් කළා. දරුවන්, යාචක, රක්ෂ ආදීන්ට දන් දෙනකොට හඬා වැළපුණත් පස්සේදී ඉවසීමෙන් දුක නැති කරගත්තේ තම ස්වාමියා බුදු බව පතන කෙනෙක් වූ හින්දයි. හිතේ නැගුණු දුක වේදනාව ඉවසා දරාගත් යසෝදරාව තම හිමියාගේ උතුම් ප්‍රාර්ථනය සමෘද්ධිමත් කර ගැනීමට සතුටු සිතින් යුක්තව ආශිර්වාද කිරීමට තරම් ගුණවත් වුණා. සිදුහත් බෝසතාණන් එක්ක සරණ බන්ධනියට පිවිසුණු යසෝදරාව රාහුල කුමාරයාගේ මව වුණා. ඒ හින්දම ඇය රාහුල මාතා යන නාමයෙන්ද ප්‍රසිද්ධ වුණා. සතර පෙරනිමිති දැකීමෙන් රජසැපත පිළිබඳව කලකිරලා හිටපු සිදුහත් කුමාරයා රාහුල පුතු උපන් දවසේම අබිනිෂ්ක්‍රමණය කළා. එයින් නැති වුණු චිත්ත පීඩාව ඉවසා දරාගත් යසෝදරාව තම ස්වාමියා ඈත වනයේ තවුස් දිවියක් ගත කරමින් කසාවත් හඳින බව අසා ඇයද මාළිගය තුල සැප පහසුකම් අඩු ජීවිතයක් ගත කළා. පිය මහරජුගේ ආරාධනයෙන් කිඹුල්වතට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය පිරිවරාගෙන පිඬුසිඟා වඩිනව දැකපු යශෝදරාව
තම පුත් රාහුල කුමරුට ඔහුගේ පියතුමන් පෙන්වූයේ චක්කවරන්කිත රත්ත සුපාදෝ කියන ගාථා කියමින් බුදුරජාණන් වහන්සේගේ රූපශ්‍රීය වර්ණනා කරමින් රජමාලිගයට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ දැක වැඳ ගැනීමට ඇය පැමිණියේ නෑ. බුදුරජාණන් වහන්සේ ඇය සතු අප්‍රමාණ ගුණය සිහි කරලා පිය රජතුමන්ද කැටුව යසෝදරාවගේ කුටිය වෙතට වැඩම කළා. ඒ වෙලාවේ පිය මහ රජතුමා පසුගිය කාලය තුල යසෝදරාව ප්‍රතිභක්තිය බිඳක්වත් අඩු කරගන්නේ නැතිව කල් ගෙවපු ආකාරය ඇය පසසමින් විස්තර කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇය මේ භවයේදී පමණක් නෙවෙයි නුවණ නොමේරූ සඳ කිඳුරුව උපන් කාලදී පවා තම පතිව්‍රතා බලයෙන් තමන් වහන්සේගේ ජීවිතය රැකගත් බව ප්‍රකට කරමින් චන්දකින්නර ජාතකය දේශනා කළා. මහා ප්‍රජාපති දේවිය පැවිදි වුණු බව සහ භික්ෂුණී සංඝ සමාජය පිහිට වූ ආරංචිය ලැබුණු යසෝදරාව තමා වෙත පැවරී තිබුණු සියලු වස්තුව ඥාතීන්ට පවරා දීලා ප්‍රජාපති ගෞතමී තෙරණිය වෙත ගිහිල්ලා පැවිදි උපසම්පදාව ලැබුවා. පස්සේදී බුදුරජාණන් වහන්සේ වෙතින් කමඨහන්ගෙන බවුන් වඩා රහත් බව ලැබීමත් එක්කම ඇය විශිෂ්ට වූ අභිඥා ඥානයද ලැබුවා. භික්ෂුණී සමාජයේ ඒ තරම් උසස් අභිඥා ඥාන ලද වෙනත් භික්ෂුණියක් සිටියේ නෑ. භික්ෂුණීන් වහන්සේලාට අගතනතුරු පිරිනැමීමේදී යසෝදරා තෙරණිය බුදුරජාණන් වහන්සේ වෙතින් අභිඥාලාභී භික්ෂුණීන් අතරින් අගතනතුර ලැබුවා. ඇයට මේ උතුම් අගපදවිය ලද හැකි වුණේ පෙර කරන ලද මහත් වූ කුසලයක ආනිසංස හේතුවෙන්. ඉස්සර පියමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ හංසවතී නුවර එක් කුමාරියක් වාසය කළා. දවසක් ඇය තම මව්පියන් එක්ක දහම් මැසීමට විහාරයට ගියා. බණ අවසානයේ පියමතුරා බුදුරජාණන් වහන්සේ සිව්පිරිස් මැද මහත් වූ අභිඥා ඇති භික්ෂුණීන් අතුරින් එක් භික්ෂුණියකට අග්‍රස්ථානයේ පිරිනමනු දැකලා සතුටු වෙලා මමත් කෙදිනක හෝ අභිඥාලාභී භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලබන්නෙමි අදිෂ්ඨාන කරගෙන ඊට උවමනා කරන කුසල් දහම්හි යෙදුනා. පස්සේදී යසෝදරාව ලෙස උපන්නේ ඇයයි. සසරදී ඇය කරන ලද කුසල් දහම්හි අනුසස් බලයෙන් අභිඥාලාභී භික්ෂුණීන් අතරින් අග්‍රස්ථානය ලැබුවා. තෙරණි නාමාවලියෙහි උන්වහන්සේගේ නම සඳහන් වන්නේ බද්ද කච්චායනා ලෙසයි. ඉවසීම, ප්‍රතිභක්තිය, සැදැහැ ගුණය, කුසලයේහි පමා නොවීම, අදිෂ්ඨානය වැනි උසස් ගුණාංග හුරු කළ හින්දම ලොව විශිෂ්ට කාන්තා රත්නයක් වූ යසෝදරා තෙරණියගේ චරිතය ආදර්ශයට ගැනීමට අපි හැම විටකම උත්සාහ ගත යුතුයි.